ජෙසුපීටයි අද දරුවෙනි සහෝදර සහෝදරියනි විනයධාරයෙක් නීතිය පිළිබඳව දන්න කෙනෙක් ජෙසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ව්‍යවස්ථාවලියේ ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද කියලා. ආඥාවල් තියෙනවා ශ්‍රේෂ්ඨතම ආඥාව කුමක්ද කියලා. ජෙසුස් වහන්සේ එක උත්තරයක් නෙමෙයි උත්තර දෙකක් දෙනවා. ඒ උත්තර දෙකම එකක් හැටියට උන්වහන්සේ දෙනවා. ඒ මොකක්ද උන්වහන්සේ කියනවා? ඔවුන් දන්න දේ. නුඹේ මුළු හෘදයෙන්ද සිතින්ද බුද්ධියෙන් නුඹේ දේව ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. මේ ශ්‍රේෂ්ඨතම පළවෙනි ආඥාවයි. දෙවන ආඥාව ඊට සමානයි. කොටස් දෙකක් හැබැයි එකක්. නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මුළු ව්‍යවස්ථාව හා දිවසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මතයයි ජෙසුස් වහන්සේ වදාළසේ. අද දරුවෙනි පරිසීවරුත් විනයධාරීවරුත් සද්දසිවරුත් දෙවියන් වහන්සේට ප්‍රේම කළා. අර කොටස තමයි ඔවුන් මගේ හැරී. මිනිසුන්ට ප්‍රේම කිරීම. ආගම කියන්නේ හුදෙක්ම යාඥාව, හුදෙක්ම භාවනාව, හුදෙක්ම අධ්‍යාත්මය කියලා පෙන්වීම නෙමෙයි. ඒක ජීවිත ක්‍රමයක් එක්ක ඔප්පු වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේ ඔබ ප්‍රේම කරනවා කියලා කියන්නේ නුඹ නුඹේ අසල්වැසියාට ඒ ප්‍රේමය දක්වන්නට ඕනේ. දෙවියන් වහන්සේ නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා නුඹ ළඟ ඉන්න කෙනාව පීඩාවටපත් කරගෙන බෙල්ල මිර කර හිටියොත් එහෙම ඒක ආගම නෙමෙයිනේ. ජෙසුස් වහන්සේ කියනවා නුඹ නුඹට ප්‍රේම කරන්නක් වෙන නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. ඒ වගේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ජෙසුස් පිටයි.